සුබ දවසක් ඔයගලන්ට. අද මම කියලා දෙන්නම් Epson L3110 මැෂින් එකට කොහොමද අපි තීන්ත දාන්නේ කියලා. මේකට එන්නේ තීන්ත එක 0.3 කියන තීන්ත වර්ගය තමයි මේකට එන්නේ. මේවා අපි printer ගන්න තැන්වල මේක ගන්න තියෙනවා. මේවා එක එක price range යටතේත් ගන්න තියෙනවා. සාමාන්‍ය ඔරිජිනල් එක දානවා නම් ඒක මැෂින් එකට හොඳයි. මැෂින් එකේ පැවැත්මට හොඳයි. අපි නිකන් normal තීන්ත එකක් දැම්මොත් වෙන්නේ හෙඩ් එක ඉක්මනින් සවුත් වෙලා අපිට මැෂින් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. දැන් මගේ මැෂින් එකේ මං කොල 1,10,000ක් වගේ print කරලා තියෙනවා. ඇත්තටම මම දාන්නේ ඔරිජිනල් තීන්ත එක. මැෂින් එක ගත්ත දවසේ ඔරිජිනල් තීන්ත එක දාන්නේ. ඔරිජිනල් තීන්ත එක චුට්ටක් මිලෙන් වැඩි අනිත් පැත්ත එක බලද්දි. ඊට ඒක මැෂින් එකේ පැවැත්ම හුඟක් හොඳයි. අපිට තීන්ත දාන්න තියෙන්නේ මෙන්න මෙතනට. තීන්ත වර්ග මේ 4ක් දාන්න පුළුවන්. මේ කලර් printer ගන්න නිසා මේ පෝට් එකට කළු, මේකට කහ, මේකට රතු, මේකට නිල්. ඒ වශයෙන් තමයි අපි දාන්නේ. තීන්ත දාදී වෙන පෝට් වලට හරියට පාට දාන්න ඕනේ. ඉතින් අද මම කියලා දෙනවා නිල් පාට පෝට් එකට කොහොමද තීන්ත දාන්නේ කියලා. මෙන්න මෙහෙම පොඩි මේ ටච් එකේ මේක අරින්න පුළුවන්. අරලා මෙහෙම තමයි තීන්ත බෝතලේ එන්නේ අපේ. මෙහෙම අනිත් පැත්ත හරවලා ඔන්න ඔහොම තියලා පොඩ්ඩක් ප්‍රෙස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ප්‍රෙස් කරාදී තීන්ත ටික නිකම්ම ඇතුළට යනවා. අන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් තීන්ත වල ලෙවල් එක එතකොට පෙන්නනවා. දැන් මගේ නිල් පාට පැත්ත නම් ෆිල් වෙලා තියෙන්නේ මම දාපු නිසා. ඊට පස්සේ තීන්ත පොතලේ ගද්දි ඔහොම නිකන් උස්සලා ගන්න තියෙන බය වෙන්න එපා. හැලෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. මොකද මේ තීන්ත බෝතලේ හදලා තියෙන්නේ ඒ විදිහට. ඒ කියන්නේ මේක පොඩි රබර් එකකින් කොට සීල් වෙනවා. අපි අරකට දාලා ප්‍රෙස් කරද්දී ඒක ඕපන් වෙනවා. ආයෙත් කුඩට ගද්දී ඒක සීල් වෙනවා. ඒ විදිහ තමයි මේ තීන්ත බෝතලේ හදලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාලා subscribe කරන්න. ඔබට සුබ දවසක්.